පෝස්ට් මෝඩර්න් තියලා වැඩක් නැහැ. ඔයා නිකමට හිතලා බැලුවද ඔයා පහුගිය ජීවිත කාලේ ගත්තොත් පහුගිය අවුරුදු කීපය තුල ඉංග්‍රීසි පන්ති කීයකට සහභාගී වෙන්නේ නැද්ද? ඉංග්‍රීසි පන්ති වල ඉන්නවා කියලා පැය කීයක් ඔයා වාඩි වෙලා ඉන්නේ නැද්ද? නිකන් පුටු රත් කර කර. හැබැයි පුතේ ඔයාට මෙහෙම හිතෙන්නේ නැද්ද? ඔයාට මොනවා හරි දෙයක් ඉංග්‍රීසියෙන් අපිට හිතෙන දෙයක් ඔයාට ඉංග්‍රීසියෙන් කියන්න මේ වෙද්දී ඇත්තටම 100%ක්ම පුළුවන්ද? හිතෙන දෙයක් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්ද? බෑ නේද? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නිකමට හිතලා බලන්න කොතනද අපිට වැරදුනේ කියලා. නිකමට හිතලා බලන්න මොහොතක් නතර වෙලා මේ දුවන ගමනේදී මොහොතක් නතර වෙලා හිතලා බලන්න කොතනද අපිට වැරදුනේ කියලා. ඇත්තටම මොකක්ද අපිට උනේ? කොතනද අපිට වැරදුනේ? අපි මුලින්ම ඒක බලන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට පුළුවන් අපිට ඉදිරිය සකස් කරගන්න. එතකොට මේක මෙහෙම වුණේ ඇයි? පොඩ්ඩක් හිතලා බලන්න. දැන් අපි ඉංග්‍රීසි පන්ති යනවා කියලා ගිහිල්ලා මොනවද ඉගෙන ගත්තේ මෙච්චර කල්? අපි ඉගෙන ගත්තා මේ ඉංග්‍රීසි භාෂාවේ සිද්ධාන්ත. ග්‍රැමර් අපි ඉගෙන ගත්තා. නීති රීති. මේක මෙහෙම දැම්මොත් මෙහෙම තමයි මෙතනට දාන්න ඕනේ. මේක මෙහෙම දැම්මොත් මේක මෙතන මේක තමයි දාන්න ඕනේ කියලා මොනවදෝ බයිලා ටිකක් අපි ඉගෙන ගත්තා මෙච්චර කල්. හැබැයි පුතේ ප්‍රශ්නේ තමයි අපි කොච්චර තියරි ඉගෙන ගත්තත් පීනනකොට පීනන කෙනෙක් තියරි කොච්චර ඉගෙන ගත්තත් එයා වතුරට බහින්නේ නැතුව එයාට පීනන්න පුළුවන්ද? තියරි කොච්චර ඉගෙන ගත්තත් බෑ. ඒක තමයි මේ ඉංග්‍රීසි භාෂාවෙත් පුතේ වෙලා තියෙන්නේ. ගැටලුව තමයි පැට්‍රිකල් නැහැ. ප්‍රායෝගිකව මේක අපි භාවිතා කරන්නේ නැහැ. ගොඩක් අය මේක වරද්ද ගන්න තැන තමයි මේ ඉංග්‍රීසි අපි හිතනවා මේ ඉංග්‍රීසි ටික ඔක්කොම හදාගෙන මම මේක මේ කතා කරනවා. ඉංග්‍රීසි වරදින් නැතුව එකපාරම කතා කරනවා කියලා මේ සෙට් එකක් ඉන්නවනේ. එතකොට ඔතන තියෙනවා ගැටලුව. මේක මේ මරණ තාක් තුරාවටවත් මේ ක්‍රියාවලිය සම්පූර්ණ කරගන්න බෑ. අපි කරන්න ඕන ගෙදරදී අපි එදිනදා ජීවිතේදී කරන්න ඕනේ මේ ඉංග්‍රීසි පුළුවන් විදිහට අපි දන්න ටික භාවිතා කරලා මේක කතා කරන්න ඕනේ. නිතර අභ්‍යාස කරන්න යෙදෙන්න ඕනේ. පුළුවන් තරම් මේක භාවිතා කරන්න ඕනේ. එතකොට තමයි දන්නේම නැතුව මේක ටික ටික අපිට පුළුවන් වෙන්නේ. සාමාන්‍ය ජීවිතේදී ඉංග්‍රීසි 10%ක් භාවිතා කරනවා නම් අවුරුද්දක් විතර ගියාට පස්සේ 20%ක් 30ක් 40ක් විදිහට මේක ටික ටික වර්ධනය වීමක් සිද්ධ වෙනවා. හරිද? එතකොට මේ ඉංග්‍රීසි සම්පූර්ණ ඉගෙනගෙන ඉංග්‍රීසි හරියටම වරදින්න නැතුව කතා කරන්න ඉන්නව නම් ඔයාලට කවදාවත් මේක කරන්න බෑ. අනික එක තමයි ග්‍රැමර් ටික ඉගෙනගෙන ඉවර වෙලා ඉංග්‍රීසි කතා කරන්න ඉන්නවා නම් ඒක කවදාවත් කරන්නත් බෑ. අපි මුලින්ම මෙහෙම කරමු. දැන් මේ ස්ටුඩන්ට්ස්ලා ගත්තට පස්සේ මේගොල්ලෝ ඉන්න පුතේ වර්ග 3ක්. එක මේක හොඳටම දන්න මේ ඉංග්‍රීසි භාෂාව හොඳටම කතා කරන්න පුළුවන්, ලියන්න පුළුවන්, කියවන්න පුළුවන්, ඕන දෙයක් පුළුවන්. ඒගොල්ලෝ ඇත්තටම ස්ටුඩන්ට්ස්ලා නෙමෙයිනේ. ඒගොල්ලෝ ගුරුවරු වගේ ලෙවල් එකකට ගන්න පුළුවන්. දෙවෙනි 2යි 3යි තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. කට්ටියක් ඉන්නවා බාගෙට මේක දැනගෙන මේක දැන් අනාගෙන ඉන්නේ මේ නූල් බෝලේ හොද්දටම පටලගෙන ඉන්නේ. ඒගොල්ලොන්ට මේක දැන් එපා වෙලා තින්නේ. ඒගොල්ලෝ මනසෙන් සංකල්ප ගොඩනගාගෙන තිනවා මේක හරි අමාරු එකක්, මේක කරන්න බෑ, මේක කියලා අමුතු දේවල් ටිකක් ඔළුවේ ගොඩනගාගෙන ඉන්නවා. අනික් සෙට් එක ටිකක් ලේසි. ඒගොල්ලෝ මොනවද දන්නේම නැහැ. ඒගොල්ලොන්ට බෑ. මොකුත්ම බෑ, දන්නේම නැහැ. ඒගොල්ලොන්ට උගන්නන එක ලේසි. මේ මැද ඉන්න කොටස ඉන්නව නේද? මේ බාගෙට දන්න අය. ඒගොල්ලෝ තමයි ඇත්තටම ලොකුම ඇනේ. ඒගොල්ලොන්ට කියලා දෙන එක හරි අමාරුයි. මෙහෙම කරමු පුතේ. මුලින්ම ඔය දන්නම කට්ටිය මේ වැඩෙන් අයින් වෙන්න. ඒගොල්ලෝ දන්නවනේ, කිසි ප්‍රශ්නයක් නැහැ. දෙවෙනියට මේ බාගෙට දන්න කට්ටිය ඉන්නව නේද? බාගෙට දන්න කට්ටිය කරන්න ඕනේ දන්නේම නැහැ කියලා බාගෙට දන්න ටිකත් අමතක කරලා දාන්න. ඔයගොල්ලෝ මේ මනසෙන් ගොඩ නගාගෙන තියෙන සංකල්ප ටික ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව ඉවත් කරන්න. ඊළඟට දන්නේම නැති සෙට් එක දන්නේම නැහැ කියලා හිතාගන්න. හැබැයි අපි ඒගොල්ලොන්ට ලස්සනට කියලා දෙනවා පැහැදිලිව පිළිවෙලකට. රයිට්. එතකොට මම දැන් මෙතන ඉඳන් මේ කියන ටික හොඳට අහගන්න පුතේ. කොලයක් පෑනක් හරි අරගෙන කමන්නේ. ඉස්සරහට අපි මේ වැඩේ ලස්සනට කරගෙන යමු. මුලින්ම මං කියන්නම් මේ ඉංග්‍රීසි භාෂාව දැන් ඔයගොල්ලොන්ගේ මනසේ සංකල්පයක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාව හරි අමාරු එකක්. මේක කරන්න බෑ, මේක කරගන්න බැරි වෙයි. මේක සුද්දගේ භාෂාව, මේක මේ අපේ මව් භාෂාව නෙමෙයි වගේ කතන්දර ගොඩක් තියෙනවා. එතකොට මේක මෙහෙම කරන්නකෝ. ඉංග්‍රීසි කියන්නේ මම මෙහෙම කියන්නම්. ඉංග්‍රීසි කියන්නේ හරිම දුප්පත් භාෂාවක්. ඇයි මං එහෙම කියන්නේ? ඉංග්‍රීසි භාෂාව දුප්පත් භාෂාවක් කියලායි මම මෙහෙම කියන්නේ.
සරලම තර්කය තමයි මේක අකුරු 26කින් සමන්විත වෙච්ච හරිම දුප්පත් භාෂාවක්. සිංහලත් එක්ක කම්පෙයාර් කරලා බලනකොට සිංහල වල අක්ෂර සංඛ්‍යාව 60ක් තියෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවට වඩා දෙගුණයකටත් වඩා වැඩියෙන් තියෙනවා මේ සිංහල භාෂාවේ අක්ෂර. එතකොට සිංහල අපි ලස්සනට කතා කරනවා, සිංහල අපි ලියනවා, අපිට සිංහල සම්බන්ධ ඕන දෙයක් පුළුවන්. එතකොට ඉංග්‍රීසි ඒකෙන් භාගයක්වත් නැති, ඒකෙන් භාගයක්වත් කැපැසිටි එකක් නැති භාෂාවක් අපිට බෑ ගා අපි ලත වෙනවා. හරිනේ? ප්‍රශ්නේ දැන් පැහැදිලිනේ. මතක තියාගන්න දන්නේ නැති සෙට් එක දන්නේ නැහැ. භාගයට දන්න සෙට් එක ඒත් දන්නේ නැහැ. දන්නම සෙට් එක මේක බලන්න එපා. හරි? ඒගොල්ලොන්ට මේක වැඩක් නැහැ අතර මේ වීඩියෝ එක. රයිට්. එතකොට ඉංග්‍රීසි භාෂාව අන්තර්ජාතික භාෂාව. දැන් මේක තමයි ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එක විදිහට සලකන්නේ. ඒක එහෙම සලකන්න හේතුවක් විදිහට සමහර විට මේකේ තියෙන මේ සරල බව නිසාම මේක මේ විදිහට සලකුවා වෙන්නත් පුළුවන්. රයිට්. එතකොට ඉංග්‍රීසි භාෂාව ගත්තාම මේකේ කතා කරන භාෂාවයි ලියන භාෂාවයි කියලා දෙකක් නැහැ. දෙකම එකයි. කතා කරන භාෂාවයි ලියන භාෂාවයි කියලා දෙකක් නැහැ, දෙකම එකයි. හරිද? මම කනවා. දැන් සිංහල භාෂාවෙන් මම කනවා කිව්වොත් ඒක කතා කරන භාෂාව කියලා කියනවා. හරිද? මම කමි කිව්වොත් ඒක ලියන භාෂාව කියලා කියනවා. හැබැයි ඉංග්‍රීසි වලදී දෙකක් නැහැ, එකයි තියෙන්නේ. I eat කිව්වොත් මම කනවා. ඒක ලියන කොටත් එහෙමයි, කියන කොටත් එහෙමයි. දැන් තේරෙනවද මේ භාෂාව කොච්චර සරලද කියලා? එතකොට ඇත්තටම මේ පොතේ ස්පෝකන් ඉංග්‍රීසිුයි මේ ග්‍රැමර් ක්ලාසුයි කියලා මේක මේ දෙකකට වර්ග කරගෙන හිටියට මේක දෙකක් නෙමෙයි, මේක එකක්. ඇත්තටම ග්‍රැමර් ක්ලාස් එකකදී මට හිතෙන විදිහට වෙන්නේ බොරුවක්. මොකද ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් දැන් හැබැයි ඒක ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමෙත් එක්ක ගත්තාම ඒකේ වරදක් දකින්නත් බෑ එක අතකට. මොකද දන්නවද දැන් විභාග පේපර් එකට පේපර් එකේ තියෙන දේවල් ලියලා ඒකක් ගත්තොත් නේ එයා දක්ෂයෙක් කියලා ලංකාවේ සලකන්නේ. හැබැයි යාට ඉංග්‍රීසි කතා කරන්න බෑ. දැන් පැහැදිලිනේ මොකද්ද මෙතන අවුල කියලා? අපි මේ අවුල් හදා දීලා හරියන්නේ නැහැ. දැන් අපි හැදෙන්න ඕනේ මුලින්. අවුල් හදන්න කලින් අපි හැදිලා ඉන්න ඕනේ. ලංකාව ගැන කතා කරොත් ලංකාවේ ඔෆිස් එකක් ගත්තොත් ඇත්තටම ඔෆිස් එකේ දක්ෂයා කියලා කියන්නේ අපි වැඩකාරයා කියලා කියන්නේ ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන් කෙනාටද ඇත්තටම වැඩ හොඳට පුළුවන් කෙනාටද? අපි මේ ඔෆිස් එක වැඩකාරයා කියලා ලංකාවේ කියන්නේ ඉංග්‍රීසි හොඳට පුළුවන් කෙනාට. ඕක තමයි ලංකාවේ හැටි. එතකොට මේක කඩුවක්. මේ කඩුව අපි ගාව තියෙනවා නම් ඕනම තැනකදී අපිට සටන් කරලා දිනන්න පුළුවන්. කඩුව නැත්තම් අනිවාර්යෙන් අපිට මැරුම් කන්න වෙනවා ඉස්සරහට. ඒ කියන්නේ ලංකාවේ ජොබ් මාකට් එක ගත්තොත්, এডুকেෂන් සිස්ටම් එක ගත්තොත් අනිවාර්යෙන් මේ ඉංග්‍රීසි කියන කඩුව නැතුවම බෑ. මේක තමයි අන්තර්ජාතිකයට දොර විවර කරන යතුරු පුතේ. මේක නැතුව ඉස්සරහට ඇත්තටම පැවැත්මක් නැහැ, ගමනක් නැහැ. මම මේ ගොඩක් ඇඩ්වර්ටයිස්මන්ට් දැකලා තියෙනවා සතියෙන් ඉංග්‍රීසි කතා කරනවා, දවස් 14න් ඉංග්‍රීසි කතා කරන කෝස්, ඔය වගේ මාර මැජික් මම දැකලා තියෙනවා. ඇත්තටම ඒ කොහෙවත් තැනක ඒගොල්ලෝ කියනවද මේ කතා කරන සීමාව කොතනද කියලා? කොච්චර දුරකට කතා කරනවා කියලා මොනවද පැරාමීටර්ස් ඒගොල්ලෝ කියනවද? නෑ නේද? එතකොට ඒගොල්ලෝ බොරුවක් කියලා නෑ. ඒගොල්ලෝ කියලා දෙන්නේ ඇත්ත. දැන් මම වත් කනවා කියනවා වගේ වචනයක් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් නම් I eat rice කියලා. ඉතින් කතා කරලානේ. එතකොට හරිනේ යා කිව්ව එක. ඔන්න ඕක කියලා දීලත් ඔයාලට පුළුවන් ඕනනම් ඉංග්‍රීසි කතා කරනවා කියලා කියන්න. එතකොට ඔයා කතා කරනවා ඉංග්‍රීසි, කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක නිසා ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් මේ අවධානයෙන් අවදියෙන් බුද්ධියෙන් බලන්න. ඒගොල්ලෝ මේ කියන එක දැන් ඕනම හොඳ දෙයක් ලේසියෙන් ලබා ගන්න බෑ. ඕනම හොඳ දෙයක් ලේසියෙන් ලැබෙනවා නම් ඒක හොඳ දෙයක් වෙන්නෙත් නැහැ. ඒක සුලභ දෙයක් වෙනවා. අමාරුවෙන් දෙයක් ගද්දි තමයි ඒක ලස්සන. ඒ කියන්නේ ඒක වටින්නේ, ඒක අගේ වෙන්නේ. එතකොට මම කියන්නේ නෑ මගේ මේ ක්ලාසස් වලට ඕගොල්ලෝ මේ වීඩියෝස් බලලා ක්ලාසස් වල ජොයින් වෙලා ඕගොල්ලොන්ට මේ ඉංග්‍රීසි මාසෙන් පුළුවන් වෙනවා, දෙකෙන් පුළුවන් වෙනවා කියලා මම බොරු නම් කියන්නේ නෑ. මට එහෙම බොරු කියන්නත් බෑ. මොකද ඉංග්‍රීසි කියන මොනවා හරි දෙයක් භාෂාවක් මෙහෙම මේ සතියෙන් දෙකකින් ඉගෙන ගන්න බෑ. අනික් දේ තමයි මට ඔයාලට කලින් කියන්න බැරි වුණා මේ ඉංග්‍රීසි කියන්නේ මේ අපි දැන් වරද්දගෙන ඉන්නවනේ මේක මේ ඉංග්‍රීසි කියන්නේ මොකද්ද, මේක දැන් මේ භාෂාවක්ද විෂයක්ද කියලා. මට මුලින්ම කියන්න පුතේ මේ ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්ද විෂයක්ද කියලා. මේක ඇත්තටම මේ ඉංග්‍රීසි කියන්නේ විෂයක් නෙමෙයි. විෂයක් කියලා කියන්නේ ගණිතය, විද්‍යාව වගේ දෙයකට තමයි විෂයක් කියලා කියන්නේ. ඒ කියන්නේ විෂයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන්
අපේ ජීවිතේ පහසු කරන මෙවලමකට තමයි විෂයක් කියලා කියන්නේ. ජීවිත පහසු කරන දෙයක්. දැන් ගණිතය තුලින් අපේ ජීවිත පහසු කරනවා. එතකොට ඒක විෂයක්. විද්‍යාව තුලින් අපේ ජීවිත පහසු කරනවා. එතකොට ඒක විෂයක්. එතකොට භාෂාවක් කියන්නේ sannivedana උපකරණයක් සරලවම කිව්වොත්. එතකොට ඒක විෂයක් වෙන්නේ නැහැ. දැන් ලංකාවේ ළමයින්ට ගොඩක් වැරදිලා තියෙන්නේ මේක මේ විෂයක් කියලා ඉගෙන ගන්නවා. එතකොට මේක ජීවිතේට මේ ගොඩ දාගන්න බෑ. මේක භාෂාවක් කියලා ඉගෙන ගත්තොත් තමයි ගොඩ දාගන්න පුළුවන්. මේක sannivedana උපකරණයක්. එතකොට sannivedana උපකරණය මුවහත් වෙන්න නම් මේක නිතර භාවිතා කරන්න ඕනේ. සතත අභ්‍යාසය යෙදෙන්න ඕනේ. මේක භාවිතා කිරීම තුලින් පමණයි මේක අපිට මේ මුවහත් කරගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් භාෂාවක් ඉගෙන ගන්නවා නම් අපි මාස 6ක්වත් අපිට යනවා. මොකද දන්නවද දැන් මාසෙන් දෙකෙන් කවුරු කොහොම කිව්වත් මේ භාෂාවක් කියන එක හරියට ලියන්න කතා කරන්න ඉගෙන ගන්න අමාරුයි. මොකද දන්නවද අපිට මේක විතරක් නෙමෙයිනේ තියෙන වැඩ. ඉංග්‍රීසි ඉගෙන ගන්න එක විතරක්මද ජීවිතේ තියෙන වැඩ නෑනේ. අපි ප්‍රායෝගික தත්ත්ව ගැන කතා කරමු. ඒ කියන්නේ ඉංග්‍රීසි වලට අමතරව තව අපිට ගොඩක් වැඩ තියෙන කට්ටියනේ. එතකොට මේ ඉංග්‍රීසි විතරක්ම ඉගෙන ගන්නවා නම් මේක ඒ පුද්ගලයන්ගේ කැපැසිටි එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. මම මේ කියන්නේ සාමාන්‍ය ප්‍රායෝගික தත්ත්වයේ යටතේ තමයි මම මේ කතාව කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉගෙන ගන්න යම් මට්ටමකට ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න, කියන්න ඒ වගේ දේවල් ඉගෙන ගන්නවා නම් සාමාන්‍යයෙන් අවම වශයෙන් මාස 6ක්වත් යනවා. යම් කිසි ප්‍රවීණ මට්ටමකට ඒ කියන්නේ එක්ස්පර්ට් කියන ලෙවල් එකට නෙමෙයි යම් කිසි මට්ටමකට එනවා නම් අපිට අවුරුද්දක්වත් මේක කරන්න වෙනවා එක දිගට බහැලා කරන්න වෙනවා. එතකොට තමයි අපිට ඉංග්‍රීසි සම්බන්ධ ව්‍යක්ත දැනුමක් එන්නේ. හරි. එතකොට අපි මෙහෙම ගමු. දැන් අපි ඉස්සරහට ඔයගොල්ලොන්ට දැන් මේ ගොඩාක් අය මේක මේ නූල් බෝලේ වගේ පටලගෙන අනාගෙනනේ තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ දැන් sentence patterns කියලා කිව්වහම මොනවද මේක simple present tense, simple past tense මොනවද මේ ලොකු කතන්දර සරල වර්තමාන අතීත කෘදන්ත ඒ වගේ මේ අමුතු බර වචන දාලා මේක මේ තිත්ත කරලා තියෙන්නේ, එපා කරලා තියෙන්නේ. එහෙම නෙමෙයි. දැන් active voice, passive voice මේ කර්තෘකාරක කර්මකාරක මොනවද මේ මාර ප්‍රශ්නයක් බලන්නේ කර්තෘකාරක කර්මකාරක කියන වචනවල තියෙන බරපතලකම. හැබැයි පුතේ එහෙම ඒ බර වචන පස්සේ ගිහිල්ලා අපි එරෙන්න ඕනේ නැහැ. හරිද? අපි ඇත්තට මේ මාතෘකා active voice passive voice ඒව ගැන කතා නොකරමු. ඒ කියන්නේ මේ මාතෘකාවල නම්වත් කතා නොකරමු. මොකද ඒ තරම් මේ මගේ පුතාලට මම දන්නවා ඒ තරම් මේවා හරි අමිහිරි. පුංචි කාලේ ඒවා කොච්චර දුරට අනලා දුන්නද කිව්වොත් ඒක ගුරුවරුත් වග කියන්න ඕනේ ගොඩක් දුරට. මේ අධ්‍යාපන ක්‍රමෙත් වග කියන්න ඕනේ. කොච්චර දුරට අනලා දුන්නද කිව්වොත් ඒ අනපු ටික තාම කා ගන්න බැරුව දඟලනවා. හරි. අපි ඔය ඉදිරියට දැන් මේ lessons ටික අපි කරනකොට ඒ හැම දෙයකම අපි නම් කතා නොකරමු. හැබැයි ඒ වගේ අන්තර්ගත කරුණු ටික විතරක් අපි කතා කරගමු. හරි? එතකොට දන්නේම නැතුව මේ වීඩියෝස් ටික ඔයගොල්ලෝ ඉස්සරහට බලනකොට වීඩියෝ සීරීස් ටික ඔක්කොම ඉවර වෙනකම් පිළිවෙලට ලස්සනට බලාගෙන යනකොට අන්තිම වෙනකොට ඔයගොල්ලන්ට දන්නේම නැතුව සාමාන්‍ය මාස 6ක් විතර ඉස්සරහට බලාගෙන යනකොට දන්නේම නැතුව ඔයගොල්ලන්ට දැනෙයි මොනවා හරි දෙයක් මට දැන් පුළුවන්. මට දැන් මොනවා හරි හිතන දෙයක් කියන්න පුළුවන්. මොනවා හරි ලියලා තියෙන දෙයක් තේරුම් ගන්න පුළුවන් වගේ පොඩි අදහසක් ඕගොල්ලොන්ට දැනේ. හරි. එහෙනම් මොකුත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ දාන හැම වීඩියෝ එකක් මේක ලොකු දිග වීඩියෝ එකක්ද කොට වීඩියෝ එකක්ද අදාළ නැහැ. ඒ දාන හැම වීඩියෝ එකකම තියෙන කරුණු තමයි මේ පාඩම්. මේ ග්‍රැමර් සහ ස්පෝකන් දෙකම දැන් මං කියවනේ දෙකක් නැහැ එකයි තියෙන්නේ. අපි ස්පෝකන් කරනවා කියලා ග්‍රැමර් ටිකත් එක්කම තමයි මේ ස්පෝකන් ටිකත් කවර් කරන්නේ. එතකොට අපි දාන වීඩියෝ එක දිග එකක්ද කොට එකක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒක මොන ක්‍රමයකට සමහරට ඒක ලෙසන් එකක් කියලා දැනෙන්නෙත් නැති වෙයි. ඒක පාඩමක් කියලා දැනෙන්නෙත් නැති වෙයි. හැබැයි ඒකේ අනිවාර්යෙන් පුතේ මතක තියාගන්න ඒකේ රත්තරන් වටින කරුණු තමයි අඩංගු වෙලා තියෙන්නේ. ඒ දාන හැම එකක්ම පාඩමක්. ඕගොල්ලන්ට පාඩමක් කියලා අර තිත්ත කසාය වගේ දැනෙන්නේ නැති වෙයි. හැබැයි ඒක පාඩමක්. ඒක නිසා අනිවාර්යෙන් ඒ වීඩියෝ එක බලලා පොතක් අරගෙන නෝට් එකක් ගහගන්න ඕගොල්ලන්ට තේරෙන විදියට. නෝට් එකක් ගහගෙන ඒක ස්ටඩි කරන්න. නැවත භාවිතා කරන්න. දැන් ඔයාලට හිතෙනවා මම මොනවා හරි දෙයක් කර ඉන්නවා. මේ වෙලාවේ මම මොනවා හරි දෙයක් කර ඉන්නවා කියලා කියන්න හිතෙනවා. දැන් ඒක ඇත්තටම වාක්‍ය රටාවක්. මම ඔයාලට කිව්වනේ කලින්. ඒකට කියන නමවත් මං කියන්නේ නැහැ කියලා. මොකද ඒ තරම් අපිට ඒක තිත්තයි නීරසයි. ඒක නිසා අපි ඒකට කියන නමවත් නොකියමු.
හරිද? හැබැයි වාක්‍ය රටාවේ අන්තර්ගතය විතරක් අපි ඉගෙන ගමු. එතකොට දැන් මම ටීවී බලමින් ඉන්නවා. මම රූපවාහිනිය නරඹමින් ඉන්නවා. මම රූපවාහිනිය නරඹමින් ඉන්නවා. මම කෑම කමින් ඉන්නවා. මම දුවමින් ඉන්නවා. මම ඇවිදිමින් ඉන්නවා. මම ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. අන්න ඒ වගේ වාක්‍ය රටාවක් අපි හිතමුකෝ දැන් I am playing cricket. I am playing cricket කියන්නේ මම ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නේ. ක්‍රිකට් ගගහ ඉන්නේ. මේ දැන් ගහ ඉන්නේ. ක්‍රිකට් ගහන ගමන් දැන් මේ කතා කරන්නේ. Hey man what are you doing? ඔයා මොකද කරන්නේ? Hey friend what are you doing? Hey Saman what are you doing? Saman ඔයා මොකද කරන්නේ? I am playing cricket. I am playing cricket මචං please wait. හරිද? දැන් මම ක්‍රිකට් ගගහ ඉන්නේ පොඩ්ඩක් ඉන්න. I'll come soon. I'll come soon. මම ඉක්මනට එන්නම් පොඩ්ඩක් ඉන්න. මචං I am playing cricket. එතකොට දැන් හිතලා බලන්නකෝ. ඒ විදිහට අපි ඉගෙන ගත්ත කොච්චර පහසුද? එතකොට ඔයාලා කරන්න තියෙන්නේ පුතේ මෙච්චරයි. දැන් මම මේ කියලා දෙන වාක්‍ය රටා ටික තියෙනවනේ. එතකොට දැන් මේ එකක් මම නිකන් උදාහරණයක් කිව්වේ මම මොන හරි දෙයක් කර ඉන්නවා කරමින් ඉන්නවා. මේ දැන් කර ඉන්නවා කියන රටාව I එකත් එක්ක මොකද්ද? ඔයාලා ඉගෙන ගන්න ඕනේ මෙච්චරයි. I කියන්නේ මම දැම්මොත් මොකද්ද? මම දැම්මොත් I දැම්මොත් am දාන්න ඕනේ. we දැම්මොත් are දාන්න ඕනේ. you දැම්මොත් are දාන්න ඕනේ. she දැම්මොත් is දාන්න ඕනේ. he දැම්මොත් is දාන්න ඕනේ. දැන් ඒ වගේ පොඩි තියරි දෙක තුනක් තියෙනවා. ඒ ටික විතරයි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව මේ වාක්‍ය රටාවට කියන්නේ මොකද්ද මේක මොකද්ද සිංහලෙන් කොහමද ඒකට කියන්නේ? ඒ මොනවත්ම වැඩක් නැහැ. අර අන්තර්ගතයට අවශ්‍ය නීති රීති දෙක තුන විතරයි ඉගෙන ගන්න ඕනේ. ක්‍රියාපදයකට ing දානවා. එච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? කට්ටු ඉන්නවා මෙතන. කට්ටු කියන්නේ ක්‍රියාව කරන්නේ කවුද? මමද, ඔයාද, යාළුවද, සමන්ද, බල්ලද, පූසද වැඩක් නැහැ. ක්‍රියාව කරන කෙනා ඉන්නවා. එයාට ගැලපෙන්න දැම්මයි ඊළඟ වචනේ. ඊට පස්සේ ක්‍රියාපදයේ තියෙනවා. ක්‍රියාපදයේ දැන් කර ඉන්නවා නම් ක්‍රියාපදයකට ing එකක් දාන ඔච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට කියන්න පුළුවන් මම මොනවා හරි දෙයක් දැන් කරන ගමන් ඉන්නේ. එච්චරයි කතාව. සරලව ඒක ඉවරයි. ඊට පස්සේ මම කරපු දෙයක්. මම මේ දැන් ටිකකට කලින් කරපු දෙයක්. මං ඉස්සර කරලා තියෙන දෙයක්. මං මේ හෙට අනිද්දර කරන්න ඉන්න දෙයක්. මං ඉදිරියේදී ඒ වෙද්දි කර ඉඳී දේ. ඒක ඒ දේ ඒ වෙලාවේ වෙනකොට මම ඒ වෙලාවට ඒක කර ඉඳී. අන්න ඒ වගේ පොඩි තියරි දෙක තුනක් විතරයි මගේ පුතේ තියෙන්නේ මේකේ. මහා ලොකු දෙයක් නැහැ. හරි? ඒක නිසා මේ ඉගෙන ගන්න ටිකට පොඩි නෝට් එකක් දාලා හරියට පිළිවෙලට මේක ලස්සනට ලියාගන්න. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මෙච්චරයි කරන්න ඕනේ. මෙච්චරයි රහස. මේක තමයි ඉංග්‍රීසි භාෂාව කතා කරන එකේ ලියන එකේ රහස. මෙච්චරමයි රහස පුතේ. මාව විශ්වාස කරන්න. මෙච්චරයි රහස. ඔයගොල්ලෝ කරන්න ඕනේ. දැන් මම කිව්වොත් මේක තමා මම දෙයක් කර ඉන්න දෙයක් කියන්නේ මේ විදියට කියලා කිව්වොත් ඔයගොල්ලොන්ට තියෙන්නේ මෙච්චරයි. ඔයගොල්ලෝ ජීවිතේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ එදිනෙදා ජීවිතේදී ඔයගොල්ලෝ කරන දේවල් තියෙනවනේ. ඒ හැම දේම ලියන්න ing දාලා. හරිද? ඒ හැම දෙයක්ම ing දාලා ලියන්න. බත් උයමින් ඉන්නවා, මම ඇවිදිමින් ඉන්නවා, ගේ අතු ගාමින් ඉන්නවා, වොෂරූම් එකට යමින් ඉන්නවා, වොෂරූම් එක සුද්ධ කරමින් ඉන්නවා, ඊට පස්සේ තින්ත ගාමින් ඉන්නවා, බල්ලට කෑම දෙමින් ඉන්නවා, බල්ලා කෑම කමින් ඉන්නවා, තාත්තා පත්තරේ බලමින් ඉන්නවා. ඒ විදිහට ඔයගොල්ලෝගේ ජීවිතේ දකින්න හැමදේම ඒ වෙලාවට ing දාලා ලියලා පුරුදු වෙන්න. එතකොට ඒ ටික ඔක්කොම කව. ඊට පස්සේ අපි කරපු දේවල් බලමු. මම උයලා ඉවරයි මේ වෙද්දි. උයලා තියෙනවා. මම කාලා ඉවරයි. මම කාලා තියෙනවා මේ වෙලාව වෙද්දි. ඒ විදිහට අපි ටික මේ වාක්‍ය රටා ටික ඔක්කොම කව කරගමු. හරි? එහෙනම් මෙච්චරයි කරන්න ඕනේ. ඉස්සරහට දාන වීඩියෝ ටික හරියට බලන්න පිළිවෙලකට බලන්න පටල ගන්න එපා. මම හැමදේම කියලා දෙන්නේ ඕගොල්ලොන්ට ඉංග්‍රීසි පුළුවන් වෙන විදිහට පිළිවෙලකට. ඒක නිසා අන්තිම වීඩියෝ බලන්න එපා. ඊට කලින් මුල් ටික බලලා මෙන්න පිළිවෙලකට එන්න මම වීඩියෝ නම්බර්ස් කරන්නම්. මේ 1 2 3 විදිහට පිළිවෙලට බලන්න බැලුවේ නැත්තම් නැවත පැටලෙයි. හොඳේ? ඒක නිසා පිළිවෙලකට බලාගෙන එන්න. එහෙනම් ඉදිරි වීඩියෝ වලදී හම්බෙමු. ජය